අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපඤ්ඤිත්වා නිරුඤ්ජන්ති තේසං උපසමෝසුකෝති සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝ යේ ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇත්තෝය ඉපිද නිරුද්ධ වන්නාහ ඔවුන්ගේ සංසිඳීම නම් වූ සාන්ත නිර්වාණ ධාතුව ඒකාන්ත සුවයක් වන්නේය අද්දුවං ජීවිතං දුවං මරණං අවස්සං මයා මරිතම්බං මරණ පරියෝසානං මේ ජීවිතං ජීවිතං අනියතං මරණං නියතං මරණං නියතං ජීවිතය අස්තිරය මරණය ස්ථිරය ඒකාන්තයෙන් මා විසින් මරණයට යා යුතුය මාගේ ජීවිතය මරණයෙන් කෙලවර වන්නේය ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය මහා සුලං හමන තැනක දැල්ලූ පහන් සිලුව කොයි වේලේ නිවෙන්නේ දැයි කිව නොහැක්කේය එමෙන්න ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය නයිහතු කකුල මතුවෙන ගමනේදී මුදුනෙන් පස් බිඳක්ගෙනම පොළොවෙන් නැගෙන්නාසේ මේ මරණය ඉපදීමත් සමගම පසුපස ලුහු බැඳගෙන ආවේය දැන් මරන්නෙමි ඔසවාගත් කඩුවක් නැති නපුරු වදකයෙකුසේ මේ මරණය මා මරණු පිණිස හැම වේලෙහිම ඉදක් සොයමින් සිටින්නේය ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය සකල සම්පත්තිය වනාහි විපතකින් කෙලවර වන්නේය උදා වූ හිරු මණ්ඩල නොනවතීම බැස යන්නාසේ මේ ජීවිතයද මරණයෙන් බිඳී යන්නේය ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය මේ ජීවිත මහා යසස් නැති රජවරුද මහා පිනති සිටුවරුද මහා බලති වීරයෝද බුදු පසේ බුදු මහරහත් උතුමෝද
මරණයට පත් වූහ. එසේනම් මාවැන්නන් ගැන කවර කතාද? ජීවිතය අනියතය, මරණය නියතය, මරණය නියතය. මේ ජීවිතය මරණයට පමුණුවන්නා වූ නොයෙක් සිය ගණන් රෝගයන්ටද බාහිර උපද්‍රවයන්ටද සාධාරණය. ඒ අනේක හේතුවෙන් දැන් වූද මරණය ළඟා විය හැකිය. ජීවිතය අනියතය, මරණය නියතය, මරණය නියතය. මිනිසුන්ගේ ආයුෂය අල්පය ස්වල්පය, අබලය දුබලය, විදුලියක් මෙන්ද දිය බුබුලක් මෙන්ද කන අග පිනිබිඳක් මෙන්ද දියෙහි ඇඳි ඉරක් මෙන්ද වහා මැකී යන සුළුය. ජීවිතය අනියතය, මරණය නියතය, මරණය නියතය. ජීවත් වන කාලයද මරණයට හේතුවද, මරණ වේලාවද, මරණ තැනද, මරණින් මතු උපදින ලෝකයද යන මේ කරුණු පසේ දැනගත නොහැකිය. කොයි වේලේ කොතැනකදී කවර කලක කුමන කරුණකින් කෙසේනම් මරණය වන්නේ දැයි නියම නැති බැවින් ජීවිතය අනියතය, මරණය නියතය, මරණය නියතය. පරමාර්ථ වශයෙන් සත්වයන්ගේ ජීවිතය පවත්නා වූ කාලය ඊ타ම ස්වල්පය, එක චිත්තක්ෂණයක් පමණ. කෙටි කාලයක්ම ජීවත් වන්නේය. රත චක්‍රය පෙරලෙන්නේද, නැවතී සිටින්නේද, නිම් වලල්ලේ එක් ප්‍රදේශයකිනි. එමෙන්න සත්වයන්ගේ ජීවිතය එකම චිත්තක්ෂණයකින් පවත්නේය. එම චිත්තක්ෂණය නැති වූ කල්හි මරණය වන්නේය. ජීවිතය අනියතය, මරණය නියතය, මරණය නියතය.